සියලු දෙනා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ ගෙනලා තියෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න 2024 වරහන් 2025 O level විභාගයට මුහුණ දෙන්නේ නංගිලා මල්ලිලාට ඉතිහාසයේ අනුමාන ටික. ඉතිහාසයේ අපි මේ පාර අනුමාන කරන ලංකා සිතියම සහ ලෝක සිතියම සහ ඕගොල්ලන්ට දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් ඕගොල්ලන්ට හැදෙන පාඩම් මොන පාඩම්ද සහ මොන කොටස් වලද ඕගොල්ලෝ වැඩි අවධානයක් දෙන්න ඕනේ කියන එක සම්බන්ධව කතා කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙද්දී අපි බුද්ධ ධර්මය අනුමාන දීලා තියෙනවා, සිංහල විචාර ටික දීලා තියෙනවා. ඒවැ ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා සහ අපේ WhatsApp group එක ඇඩ් කරලා දෙන හැමෝම join වෙන WhatsApp group එකෙන් සියලුම අප්ඩේට් අපි ඔයගොල්ලන්ට ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් මේ සම්බන්ධව කතා කරමු වීඩියෝ එකට ගිහලා සහ ඔයගොල්ලෝ නිකන් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් වීඩියෝ එකට ගිහලා සම්පූර්ණ විස්තරය කතා කරමු. මේ විදිහට දැන් මම ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට පේනවා අනුමාන ටික සම්බන්ධව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න සියල්ලම විශේෂයෙන් කාරණා දෙකක් කියන්න තියෙනවා. ඒ තමයි මේ අනුමාන මගේ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ අනුමාන ටික ගන්නනවා මේ වීඩියෝ එක අවසානයේදී බලන්න. මොකද මේ වීඩියෝ එකේ යම්කිසි තැන් තියෙනවා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හරියට. මොකද වීඩියෝ එක මැදින් බලලා ගිහිල්ලා ඔයගොල්ලන්ට මේකේ සම්පූර්ණ දේවල් දැනගන්න බෑ. නිසා සම්පූර්ණයෙන් ඔයගොල්ලෝ මේකට විනාඩි 3ක් හෝ 4ක් වැයවේ ඒ කාලේ අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ඵලදායී ලෙස ගත කරන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් ඵලදායී දෙයක් කරගන්න සහයෝගයක් ලැබේ. ඊළඟ දේ තමයි අනුමාන කියන එකේ සම්බන්ධව හරි අයිඩියා එකක් තියාගන්න. මොකද අනුමානයක් කියන්නේ අනුමානයක් එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අනුමාන කරන්නේ පාස් පේපර්ස් බලලා මොකක්ද එන්න පුළුවන් කියන එක තමයි අනුමාන කරන්නේ. එතකොට ඔයා අනුමානයක් බලාගෙන යනවට වඩා ලේසි ඔයාට දැන් මේ කොටස උදාහරණයක් විදිහට මේ ප්‍රශ්නේ හැදෙන්නේ මේ කොටස් දෙකෙන්. එතකොට මේ කොටස් දෙකෙන් හැදෙනවා. මම උදාහරණයක් කියන්නේ මේ කොටස් දෙකකින් හැදෙනවා නම් ඒ ප්‍රශ්නේ මේ කොටස් දැන් උදාහරණයක් විදිහට අපි හිතමු A කියලා පාඩමක් තියෙනවා. B කියලා පාඩමක් තියෙනවා. A කියලා පාඩමෙනුත් ඒ ප්‍රශ්නේ හරි B කියලා පාඩමෙන් හරි ප්‍රශ්නේ හැදෙන්නේ. ඔයා ඒක ගෙස් කරනවට වඩා ඔයාට පුළුවන් නම් A පාඩමත් බලාගෙන යන්න B පාඩමත් බලාගෙන යන්න. ඔයාට කිසිම අවධානමක් නැහැ ඒතර. දැන් ගිය වර්ෂ ඉතිහාසයේ වල හුඟක් කට්ටිය එක පාඩමක් අනුමාන කළා එනවා කියලා පුනරුදය පාඩම. එතකොට දැන් පුනරුදය පාඩම ගිය වර්ෂය ආවද? ගිය වර්ෂේ පුනරුදය පාඩම ආවෙ නැහැ. එතකොට දැන් පුනරුදය පාඩම ආවෙ නැති නිසා එතකොට ඕගොල්ලොන්ට පුනරුදය පාඩම ආවෙ නැහැ. හැබැයි පුනරුදය පාඩමත් එක්ක එන අනිත් පාඩම ඕගොල්ලෝ බලාගෙන යන ඒ පාඩමට ලියනවා උත්තර. ඒ වගේ තමයි මම කියලා දෙන්නම් මොකක්ද මේවා කියලා සම්පූර්ණ. මුලින්ම ලෝකසිතියම. මේ ලෝකසිතියම ගත්තොත් මේ අපි දෙන්නේ ලෝකසිතියම මේ පාර වැඩිපුර එන්න පුළුවන් ඒවා. අපිට ලෝකසිතියමෙන්. එතකොට දැන් මේකේ මේ කොටස් ටික බලා ගන්න සහ මේවා ටිකක් අවධානය තියාගන්න. ඒකට අනිත් කොටස් අතාරින්න. මොකද ඔයගොල්ලෝ සම්පූර්ණ අයිඩියා එකක් තියෙනවා ඉතිහාසය කියන එකේ. ඔයගොල්ලෝ මේ කොටස් වල මේ කොටස් තමයි එන්න ලොකු ප්‍රවණතාවයක් තියෙන. හැබැයි මේවා මෙනවා කියලා අපිට කියන්න බෑ. මේ කොටස් ටික බලාගෙන යන්න වැඩිපුර. ඒ නිසා අනුමාන සම්බන්ධ හරි අයිඩියාවක් තියාගන්න. මේ ගෝවා, මදුරාසිය, මධ්‍යධරණී මුහුද, සුමාත්‍රා මුහුද, ඊට පස්සේ සුමාත්‍රා ඒ කියන්නේ සුමාත්‍රා දූපත් තමයි ඉන්න ඕනේ. මෙතන සුමාත්‍රා, ඊට පස්සේ පෘතුගාලය, ඊට පස්සේ රතු මුහුද, ඊට පස්සේ නයිල් ගඟ, සුබ පැතීමේ තුඩුව, ඊට පස්සේ ගත්තොත් බංගලාදේශය. දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා දෙනවා. මෙන්න මේ කොටස් ටික බංගලාදේශය. ඊට පස්සේ අපි දැන් තව ටිකක් පල්ලෙහාට ගියොත් එහෙම ලංකා සිතියම. ලංකා සිතියමේ ලංකා පටුන, ඇතුගල්පුර, නල්ලූර්, ගල්ඔය, මහනුවර, ඉරණමඩුවැව, මාදුරුවය, හොරටන් තැන්න, පොළොන්නරුව, මිහින්තලේ, කොත්මලේ ජලාශය, ඊට පස්සේ ගත්තොත් මන්නාරම, ඊට පස්සේ මාදුරු ඔය මේ කොටස් ටික තමයි ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. දැන් ඒ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ ගත්තොත් අමතර වශයෙන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් ගොඩවාය, ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් පාහියංගල, ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් බට දොඹලෙන මේ කොටස් ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් තමයි ඔයගොල්ලෝගේ දෙවෙනි ප්‍රශ්නේ. මේ කොටසෙන් මම කිව්වේ ලෝක සිතියම සහ ලංකා සිතියමට එන්න පුළුවන් මොනවද කියන එක සම්බන්ධ. ඊට පස්සේ රූප සටහන්. මේ රූප සටහන් කියන එක අපිට ප්‍රධාන වශයෙන් අනුමාන කරන්න බෑ. මේක එන්න පුළුවන් මේක එන්න පුළුවන් කියලා. නිසා ඔයගොල්ලෝ 10 වසරේ ගත්තොත් එහෙම මම මේ විදිහේ ගෲප් එකකටත් දාලා තියෙනවා. හැම ගෲප් එකට ජොයින් වෙන්න. ඒතකොට විභාගයට ඔයගොල්ලොන්ට එන්න පුළුවන් පින්තූර කිහිපයක් දාලා. හැබැයි අපිට හරියටම කියන්න බෑ පින්තූරේ. නිසා ඔයගොල්ලෝ 10 වසරේ 11 වසර අච්චු පොත් දෙක අරගෙන වැදගත් පුද්ගලයන් ඊට පස්සේ ඔයගොල්ලෝ දින ස්ථාන ওই 10 වසරේ පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ තියෙන පින්තූරයගේ පින්තූර සම්බන්ධ පොඩි අයිඩියා එකක් තියාගෙන යන්න. පින්තූරෙන් එන ප්‍රශ්නෙට. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් අපි ඊළඟට අනුමාන කරන දේවල් තමයි මේවා. දැන් අර පින්තූර ප්‍රශ්නේදී අපි හරියට කිව්වේ ඒ කියන්නේ අනුමාන කරන එක මේ පාර අනුමාන අපි ගිය වර්ෂේ දීලා තිබේ පාඩම් ටික 10 වසරේ පාඩම් ටික බලාගෙන සහ 11 වසරේ. මොකද පින්තූර කියන එක අපිට හරියටම දෙන්න අමාරුයි. නිසා සහ ඕගොල්ලොන්ට අපේ ගෲප් වල ජොයින් වෙලා ඉන්න කඩේට විභාග ලඟ වෙද්දී මේ කොටස් ටිකක් බලා ගන්න කියලා එහෙම අපි දාන්නම්. ඒ අරින් අපි පින්තූර සම්බන්ධව අනුමාන දෙන්නේ නැහැ. ඊට පස්සේ ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ.
මේ දෙවෙනි ප්‍රශ්නේ මේක හොඳට අහගන්න. මෙතන අනුමාන වෙනම තියෙනවා. මේ තියෙන්නේ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ මේ විදිහට තමයි සාමාන්‍යයෙන් හැදෙන්නේ. මෙතන අනුමාන කියන එක නැහැ. මම මේ කියන දේ හරියට අහගන්න. ඔයාට විභාගයට කියලා කිසි බයක් නැතුව ලියන්න පුළුවන්. සහ අනුමාන ටික තියෙනවා පල්ලා. අනුමාන ටික තියෙනවා. ඒතකොට මේකෙන් මම කියලා දෙන්නේ ගේමක් ගහගන්න ඕගොල්ලොන්ට ලොකු අයිඩියා එකක්. දෙවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම දෙවෙනි පාඩමෙන් තමයි හැදෙන්නේ. එතකොට දැන් මේ පාර අනුමාන කරන්නේ අපි ඒ ප්‍රශ්නේ හැදෙයි කියලා. දැන් මම කියන දේ හරියට අහන්න. ඒ ප්‍රශ්නේ හැදෙයි කියලා අපි අනුමාන කරන්නේ මේ පාර ශ්‍රී ලංකාව ජනාවාස වීම. එතකොට වාට ශ්‍රී ලංකාව ජනාවාස වීම විතරක් බලාගෙන ගියොත් දැන් සාමාන්‍ය ශ්‍රී ලංකාව ජනාවාස වීමෙන් තමයි ගොඩක් දුරට එක හැදෙන්න පුළුවන්. එතකොට පළවෙනි පාඩම මික්ස් වෙලා හැදෙන්නත් පුළුවන්. එතකොට දැන් මේ පාර හොයයි දන්නෝ දෙවෙනි පාඩමේ ආවා. ඒ අපි අනුමාන කරපෙන් ආවා. හැබැයි පළවෙනි පාඩමෙත් මික්ස් වෙලා ආවා. ඒ නිසා අවධානමක් ගන්න අවශ්‍යයි. පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමයි ඔයගොල්ලෝ බලා ගන්න තියෙන්නේ. මොකද ඒක ඉක්මනට කොට දා ගන්න පුළුවන් පාඩම් දෙක. ඔයගොල්ලෝ පැයක් එකමාර කරන් පළවෙනි පාඩම කියන්නේ දෙවෙනි පාඩමත් කියවගන්න. ඒවා කරගත්තොත් ඔයගොල්ලෝ දෙවෙනි ප්‍රශ්නේ කොට දා ගන්න පුළුවන්. සාමාන්‍ය තුන්වෙනි ප්‍රශ්නේ 10 ශ්‍රේණියේ 3 7 කොටස් වලින් හැදෙන පාඩම්. හතරවෙනි ප්‍රශ්නේ 10 ශ්‍රේණියේ 4 5 කොටස් වලින්. පස්වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය දෙවෙනි නාගරිකනේ වගේ කොටස් වලින් තමයි සාමාන්‍යයෙන් හැදෙන්නේ. එතකොට මේ කියන්නේ හැදෙන කොටස්. ඊට පස්සේ මම පැහැදිලි කරන්න මොකක්ද මම කියන එක හරියට අහගන්න. මේකේ හරි ප්ලෑන් එකක් දෙන්නේ. හයවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් මහනුවර රාජධානියෙන් තමයි හැදෙන්නේ. එතකොට ඒකට ඉංග්‍රීසින්ගේ ඔය මෙරට මුහුදු වැඩ පාලනය කොටස්, ඊට පස්සේ උඩරට ආක්‍රමණ, ඊට පස්සේ ගිවිසුම්, ඊට පස්සේ ඒ කියන්නේ උඩරට ආක්‍රමණ ඒවත් එක උඩරට ගිවිසුම් සම්බන්ධ, ඊට පස්සේ වතුවගාව ඔය තේ පොල් රබර් රාශි දේවා, ඊට පස්සේ නිදහස් සරන්න ඔයගොල්ලෝ දන්නවා 1840 සැරේ නිදහස් සරන් ටික ඒවා සම්බන්ධව අවධානයක් දෙන්න 6 වෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ දැන් මෙතන මම අනුමාන ටික කිව්වේ නේ. අනුමාන පල්ලෙහා තියෙනවා. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය 11 ශ්‍රේණියේ 2 3 4 5 ඕගොල්ලොන්ට ප්‍රශ්න වලින් 7 වෙනි ප්‍රශ්නේ අතහැරලා දාන්න පුළුවන්. මොකද සමහර කට්ටියට දැන් ඇත්තම කිව්වොත් 7 වෙනි ප්‍රශ්නේ සමහර කට්ටියට ටිකක් අමාරු නිසා 7 වෙනි ප්‍රශ්නේ අතහැර ගන්න පුළුවන්. ඕගොල්ලොන්ට මම කිව්වොත් 2 ඉඳන් 6 වෙනි ප්‍රශ්න ටික ඕගොල්ලෝ කොට දාගත්තොත් 7 වෙනි ප්‍රශ්නේ ඕගොල්ලෝට අතහැරලා දාන්න පුළුවන්. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පුනරුදයෙන් හරි කාර්මික විප්ලවයෙන් හරි. ඒතොර මේ පාර අනුමාන කරලා තියෙන්නේ පුනරුදයෙන් එනවා කියලා. එතකොට දැන් ඔයාලට පුනරුදයයි කාර්මික විප්ලවයයි දෙකම බලාගෙන ගියොත් ඔයාට MCQ කොට දා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි මේ පාර අනුමාන කරන්නේ පුනරුදේනවා කියලානේ. මම කියන හරි අයිඩියා එකක් ගන්න. පුනරුදේනවා කියලා අනුමාන කරනවා. එතකොට මේ පාරවා පුනරුදය විතරක් බලාගෙන ගියොත් සමහර කට්ටිය ඉන්නවා ගිය වර්ෂයේත් අපි අනුමාන කරලා දින පුනරුදේ කියන. පුනරුදේ ආවේ නැහැ. එතකොට ඔයාලට මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කොට දා ගන්න පුළුවන්. පුනරුදේ කාර්මික විප්ලවය කියන දෙකම බලාගෙන. ඔයාලට දැන් මේ පාර පුනරුදේ ආවොත් එතකොට ඔයාලට ලොකු වාසියක් තියෙන. පුනරුදේ තමයි මේ පාර ගොඩක් දුරට එන්න ඕනේ. එතකොට කාර්මික විප්ලවය බලාගෙන ගියොත් ඕගොල්ලන්ට MCQ ටිකත් සාමාන්‍යයෙන් MCQ කිව්ව එක දෙනවා. ඒකිනුත් ලකුණක් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා පුනරුදේ සහ කාර්මික විප්ලවය දෙකෙන් තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ 11 ශ්‍රේණියේ අවසාන පාඩම් දෙකෙන්. 11 ශ්‍රේණියේ අවසාන පාඩම් දෙකෙන් අපි ඒ පාඩම් දෙකෙන් මේ පාර අනුමාන කරන්නේ මොකක්ද කියලා කියනවා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ 11 ශ්‍රේණියේ අවසාන පාඩම් දෙක බලාගෙන යන්න. ඒකෙන් ඕගොල්ලන්ට MCQ තියෙනවා ලොකු ප්‍රමාණයක නිසා MCQ නුත් ඕගොල්ලන්ට දෙයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අනුමාන ටික මොනවද බලමු. අනුමාන කොටස්. ශ්‍රී ලංකාව ජනාවාස වීම තමයි අනුමාන කරන්නේ. වියලි කලාපයේ පැරණි නගර බිහිවීම හා නව රාජධානී බිහිවීම. පැහැදිලි වෙන්නද කියලා නව රාජධානී බිහිවීම. ඊට පස්සේ අපි අනුමාන කරනවා ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය අනුමාන කරනවා මහනුවර රාජධානී අනුමාන කරනවා බ්‍රිතාන්‍ය යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම. ඊට පස්සේ බ්‍රිතාන්‍ය යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන මේ කොටස් දෙක අනුමාන කරනවා. පුනරුදය මේ පාර අනුමාන කරනවා. ඕගොල්ලන්ට ලෝක මහා සංග්‍රාම මහා සම්මුතියන අපි අනුමාන කරනවා. ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නෙට පුනරුදය එන්න පුළුවන් කියලා වැඩි අවධානයක් තියලා 7 වෙනි ප්‍රශ්නෙට ගත්තොත් එහෙම ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ ඕගොල්ලෝගේ පේපරේ පුනරුදයෙන් එන්න පුළුවන්. පුනරුදයෙන් 9 වෙනි ප්‍රශ්නේ ලෝක මහා සංග්‍රාම මහා සම්මුතිය. ඒතකොට ඕගොල්ලන්ට කිසි බයක් නැතුව ලියන්න පුළුවන් විදිහට යන්න ඕන නම් අනුමාන ඒතකොට ඕගොල්ලෝ මේ පාඩම් දෙකම බලාගෙන ඉවත් කරගන්න. මොකද මේ පාඩම් දෙක සාමාන්‍ය YouTube එකේ වීඩියෝස් එහෙමත් තියෙනවා. පැයෙන් එකමාරෙන් ගොඩ දා ගන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට අවසාන පාඩම් දෙකේ 11 වසරේ අනිවාර්යයෙන්ම ගොඩ දාන්න පුළුවන් ලේසි පාඩම් දෙයක්. මොකද ඒකේ මහා ලොකුවට පාඩම් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය ඒ පාඩම් දෙක ඔයගොල්ලෝ කියව ගන්න. කියව ගත්තාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි එකම ටික තියෙන්නේ. එකම ටික නැවත එන්නේ. කියන්නේ ඔයගොල්ලන්ට පාඩම් කරන්න දෙන්නේ පොඩි කොටස් කිහිපයක් පාඩම් කරගන්න දෙන්නේ. ඒකෙන් ඒක සම්පූර්ණයෙන් ගොඩ දා ගන්න පුළුවන්. දැන් මේ ටික තමයි අනුමාන වෙන්නේ. දැන් පැහැදිලි වෙන්නද කියලා හිතනවා. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ MCQ ගොඩ දාන්න. දැන් මේ කොටස් ටිකෙන් කරගත්තාට පස්සේ අර මං කලින් කිව්ව විදිහට මෙන්න මේ ප්ලෑන් එකට ඔයගොල්ලෝ ගියා නම් මේකේ සාමාන්‍ය 7 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට අතාරලා අනිත් මේ ප්ලෑන් එකට ගියා නම් ඔයගොල්ලන්ට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අනුමාන කොටස් වලටත් වැඩි අවධානයක් දීලා ඊට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අවුරුදු 3ක MCQ කරන්න ඕනේ. මේකේ උත්තරේ බල කරත් ගැටලුවක් නැහැ. උත්තර දාන්න නැත්තම් උත්තරේ බැලුවා. ප්‍රශ්න කියවුවා උත්තරේ බැලුවා. ප්‍රශ්න කියවුවා උත්තරේ බැලුවා. දැන් මේ ප්‍රශ්න කියවුවාම මේකට උත්තරේ දාන්න. ඒ වගේ අවුරුදු 3ක හරිය උඩරින්ම 5ක දැන් මහලොක් කාලේනේ අවුරුදු 3ක් කරා. අවුරුදු 3ක් කරන්න. ඒ විදිහට
ඒකනුත් ලොකු අපසරයක් කරනවා සහ මේ කොටස් වලට අවධානය දෙද්දී ඔයගොල්ලෝ මේකනුත් ඔයගොල්ලෝ MCQ සාමාන්‍ය ලොකු ප්‍රමාණයකට අවශ්‍ය දැනුම එකතු වෙනවා. සාමාන්‍ය අර අවසාන පාඩම් දෙක 11 වෙනි එකත් අනිවාර්යෙන් බලාගෙන ඒක අතාරින්න යන්න එපා. ඒකනුත් ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. එතකොට දැන් මම අද වීඩියෝ එකෙන් ගෙනාපු දේ ඔයගොල්ලන්ට පැහැදිලි වුණා කියලා හිතනවා. මොකද අනුමාන ටිකක් දීලා තියෙනවා සහ ඔයගොල්ලෝ බලාගෙන යන්න කොටස් ටිකකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කොහොමද මේ කොටස් වලට ඒ කියන්නේ අවධානමක් නැතුව යන්න උනා විභාගෙට ඒක කොහොමද යන්නේ කියන එකත් කියලා දුන්නා. ඊට පස්සේ MCQ ටික කරන්නත් කිව්වා. මේ ටික අනිවාර්යයෙන්ම කරලා යන්න. මේක ගොඩ දාගන්න පුළුවන්. ඉතිහාසය කියන්නේ හරි රසවත් විෂයක්. ඒක ගොඩ දාගන්න පුළුවන් ලේසිය නිසා පැහැදිලි වෙන්නේ නැති කියලා දෙන වීඩියෝ එකකින් ගෙනාපු සම්පූර්ණ දේ සාමයි ගෲප් වල ජොයින් වෙලා යන අප්ඩේට් දෙන්න. එතකොට වීඩියෝ එක ගැන මොකද ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් කරලා දාන්න වීඩියෝ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල වීඩියෝ ෂෙයා කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් සිරිතට ජයෙන් ජයම වේවා.